මිනසං කොන්නිචවා 2026 JLPT පළවෙනි වාර විභාගෙට පළවෙනි වාර විභාග කියන්නේ ජූලි මාසේ JLPT විභාගෙට තව දවස් 3යි තියෙන්නේ. ඉතින් විභාගෙට දවස් 3ක් තියලා අපි බලමු විභාගෙට එන ප්‍රශ්න මොන වගේද කියලා. ඒ වගේම විභාගෙට දෙන ටයිම් එක, විභාගෙට දෙන ලකුණු, කොච්චර ලකුණු ප්‍රමාණයක් ගත්තොත්ද පාස් වෙන්න පුළුවන්. N5 ඉඳන් N1 වෙනකම් මේ හැමදේම අපි මේ වීඩියෝ එකෙන් බලමු. අපි මුලින්ම N5 ඉඳන් N1 වෙනකම් පේපර් එකේ විදිය ගැන පොඩ්ඩක් කතා කරමු. ඉතින් N5 වලට papers 3ක් තියෙනවා. එකක් vocabulary paper එක, අනිත් එක grammar and reading කියන paper එක, ඊළඟ paper එක listening. ඔය විදිහට papers 3ක් තියෙනවා. N5 වලදී vocabulary කියන, ඒ කියන්නේ language knowledge, භාෂා දැනුම vocabulary කියන paper එකට විනාඩි 20ක් හම්බ වෙනවා. language knowledge වල grammar and reading කියන paper එකට විනාඩි 40ක් හම්බ වෙනවා. listening කියන paper එකට, ඒ කියන්නේ චෝකයි කියන paper එකට විනාඩි 30ක් හම්බ වෙනවා. listening වලදී ගොඩක් පරිස්සම් වෙන්න. එක ප්‍රශ්නයක් ඉවර වෙලා ඊළඟ ප්‍රශ්නට යන්න කලින් ඔයා paper එකේ උත්තර මාක් කරන්න ඕනේ. නැත්තම් ඔයාට ගොඩක් පැටලෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු N4. N4 වලදීත් N5 වලදී වගේම papers 3ක් හම්බ වෙනවා. papers කියන්නේ මෙතන එක කොලයක් නෙමෙයි හම්බ වෙන්නේ, booklet එකක් වගේ. පොත් පිංචක් කියලා අපි කියන්නේ. අන්න ඒ වගේ කොල කිහිපයක්, පිටු 13ක් වෙන්නත් පුළුවන්, 5ක් වෙන්නත් පුළුවන්. ඒ වගේ අමුණපු පොත් පිංචවල් 3ක් තමයි හම්බ වෙන්නේ. හැබැයි එකම වෙලාවෙදී හම්බ වෙන්නේ නැහැ. පළවෙනි එක ඉවර වෙනවා, එක එකතු කරාට පස්සේ දෙවෙනි එක හම්බ වෙනවා. ඒ වගේ තමයි වෙන්නේ. N4 වලදී language knowledge vocabulary එක, ඒ කියන්නේ භාෂා දැනුම වචන මාලාව කියන paper එක ඔයාට විනාඩි 25ක කාලයක් හම්බ වෙනවා. මේ විනාඩි 25 කාලය ඇතුළත ඔයා උත්තර ලියන්න ඕනේ. මේක අපි ජපනීස් වලින් කියද්දී ගෙන්ගෝ චිෂ්කි මොජි ගොයි කියලා කියනවා. ඒකත් දැනගෙන ඉන්න එක හොඳයි. හැමදේම ඉංග්‍රීසි වලින් බලන්න යන්න එපා. ඊළඟට දෙවනි paper එක භාෂා දැනුම ව්‍යාකරණ සහ කියවීම තමයි එන්නේ. ගෙන්ගෝ චිෂ්කි බුම්පෝ දොක්කයි කියන paper එක තමයි හම්බ වෙන්නේ. මේකට විනාඩි 55ක් හම්බ වෙනවා. ඉතින් මේ වගේ කාලය වැඩි කියලා දැනුණට paper එක කරද්දී ඉක්මනටම කාලය යන නිසා අනිවාර්යෙන්ම ගොඩක් ස්පීඩ් එක හදාගන්න වෙනවා. අනිත් එක එකම ප්‍රශ්නේ අල්ලගෙන ගොඩක් වෙලා ඉන්න එපා. ඊළඟට listening වලට, චෝකයි වලට විනාඩි 35ක් හම්බ වෙනවා. N3 වලදීත් ඔයාට papers 3ක් හම්බ වෙනවා. එක paper එකක් එනවා language knowledge vocabulary, භාෂා දැනුම වචන මාලාව කියලා තමයි කියන්නේ. මේකට විනාඩි 30ක් හම්බ වෙනවා. ඊළඟට භාෂා දැනුම ගෙන්ගෝ චිෂ්කි බුම්පෝ දොක්කයි. මේකට විනාඩි 70ක් හම්බ වෙනවා. ඒ කියන්නේ පැයකුත් විනාඩි 10කුත් හම්බ වෙනවා. ඊළඟ paper එක listening චෝකයි කියන paper එක විනාඩි 40ක් හම්බ වෙනවා. ඊළඟට කියන්න ඕනේ වැදගත්ම දෙයක් තමයි N3 කියන්නේ N5 N4 වලට වඩා ගොඩක්ම වෙනස් විභාගයක්. ඒක නිසා ඒක දැනගෙන විභාගෙට යන්න. N5, N4, N3 කියන levels 3ටම papers 3ක් හම්බ වෙනවා. වෙන වෙනම තමයි මේවා හම්බ වෙන්නේ. N2 සහ N1 වලට ලොකු වෙනසක් වෙලා ප්‍රශ්න පත්‍ර 2යි හම්බ වෙන්නේ. හැබැයි වෙන වෙනම තමයි ලකුණු හම්බ වෙන්නේ. ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. ප්‍රශ්න පත්‍රවල ලොකු වෙනසක් වෙලා තියෙනවා. ප්‍රශ්න පත්‍ර 2යි හම්බ වෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. N2 වලට ප්‍රශ්න පත්‍ර 2ක් තියෙනවා. එකක් language knowledge භාෂා දැනුම, vocabulary grammar සහ reading. N5 ඉඳන් N3 වලට වෙන වෙනම හම්බ වෙච්ච language knowledge එක N2 වලදී එකක් වෙලා තියෙනවා. එතකොට මේක ගෙන්ගෝ චිෂ්කි මොජි ගොයි බුම්පෝ දොක්කයි වෙනවා. මොජි ගොයි බුම්පෝ දොක්කයි. මේ ඔක්කොම එකට එකතු කරපු paper එකක් තමයි හම්බ වෙන්නේ. විනාඩි 105කින් ඔයාට මේ paper එක කරන්න වෙනවා. ඊළඟට listening චෝකයි එක විනාඩි 50ක් දෙනවා. කාලය ටිකක් වැඩි. N1 වලදීත් N2 වල වගේම papers 2යි හම්බ වෙන්නේ. එකක් language knowledge, vocabulary grammar, reading කියන එක. මේකට විනාඩි 110ක් හම්බ වෙනවා.
ආයම ලිස්නින් පේප එක හම්බෙනවා දෙවනි පේප එක චෝකයි මේකට විනාඩි 55ක් හම්බ වෙනවා. ඊළඟට අපි බලමු මේ එකින් එක ලෙවල් වලට කොහොමද ලකුණු හම්බ වෙන්නේ? කොච්චරක් ලකුණු ගත්තොත්ද ඔයාට පාස් වෙන්න පුළුවන් සහ පේප එකට මොන වගේ ප්‍රශ්නද එන්නේ කියලා. දැන් අපි බලමු විභාගෙට ලකුණු හම්බ වෙන්නේ කොහොමද කියලා. අපි N5 ඉඳන් බලාගෙන යමු. JLPT වලදී හැම ලෙවල් එකකටම මුළු ලකුණු 180ක් තමයි හම්බ වෙන්නේ. N5 වලදී ඔයා පේපර්ස් 3ක් කරනවා. ඒ පේපර්ස් 3ේදී පළවෙනි පේපර්ස් දෙක vocabulary එකයි grammar reading paper එකයි. ඒ කියන්නේ මොජි ගොයි කියන පේපර් එකයි බුම්පෝ දොක්කයි කියන පේපර් එකටයි එකට තමයි ලකුණු හම්බ වෙන්නේ. මේ තියෙන්නේ ලකුණු ගන්න ඕනේ විදිය. N5 N4 කියලා මෙතන එකට දීලා තියෙනවා. හැබැයි අපි දැන් කතා කරන්නේ N5 ගැන විතරයි. N5 වලදී ඔයාට මුළු ලකුණු 180ක් හම්බ වෙනවා. ඒකෙන් අවම ලකුණු 80ක් ගන්න ඕනේ විභාගය පාස් වෙන්න. එතකොට අපේ language knowledge කියන papers දෙකක් තියෙනවා. බුම්පෝ දොක්කයි වගේම මොජිගොයි කියන papers දෙක. අන්නේ papers දෙක එකතු කරලා තමයි ලකුණු දෙන්නේ. 120න් තමයි ලකුණු දෙන්නේ. එතකොට මේකෙදී vocabulary paper එකට අඩුම ලකුණු 38ක් ගන්න ඕනේ. grammar and reading කියන paper එකට ලකුණු අඩුම 38ක් ගන්න ඕනේ. ඊළඟට චෝකයි වලදී ලකුණු 60න් අවම 19ක් ගන්න ඕනේ. ඊළඟට අපි N4 බලමු. N4 වලදීත් මුළු ලකුණු 180ක් හම්බ වෙනවා. ඒකත් N5 වල වගේම language knowledge එකේ papers දෙකම එකට තමයි ලකුණු හම්බ වෙන්නේ. ඊළඟට listening වලට වෙනම ලකුණු 60ක් හම්බ වෙනවා. හැබැයි මුළු ලකුණු 90ක්වත් ගන්න ඕනේ පාස් වෙන්න. N3 වලදී එක section එකකට අවම 19ක් ගන්න ඕනේ පාස් වෙන්න. පාස් මාර්ක් එක ලකුණු 95යි. N2 වලදී අපිට papers දෙකයි හම්බ වෙන්නේ. මේක papers දෙකක් වුණාට reading කියන එකට වෙනම ලකුණු දීලා language knowledge වල මොජි ගොයි බුම්පෝ කියන එකට වෙනම ලකුණු දෙනවා. ඔන්න ඔය විදිහට section 3ක් හැදෙනවා ලකුණු දෙනකොට. ඒකත් N3 වල විදිහටම එක section එකකට ලකුණු 19 ගානේ ගන්න ඕනේ. ඊළඟට N1 වලත් ඒ වගේම තමයි වෙන්නේ. papers දෙකයි හම්බ වෙන්නේ. papers දෙකක් හම්බුනාට ලකුණු හම්බ වෙද්දී section 3කට කඩලා තමයි ලකුණු හම්බ වෙන්නේ. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් පැහැදිලිව ලකුණු 60 හම්බ වෙනවා. හැබැයි N1 වලදී ගොඩක් ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඒ තමයි පාස් මාර්ක් එක. මෙතන බලන්න 180න් ලකුණු 100ක්වත් ගන්න ඕනේ. අඩුම ලකුණු 100ක්වත් ගන්න ඕනේ N1 පාස් වෙන්න. මේ හැම එකකටම වඩා වැඩි ලකුණක් නේද? හැබැයි N3 එක බැලුවම වැඩි වෙනස් වෙන්නේ නැහැ. ඒත් ටිකක් ලොකු ස්කෝ එකක් ගන්න ඕනේ N1 පාස් වෙන්න නම්. ඉතින් ඔන්න ඔහොම තමයි මේවල ලකුණු හම්බ වෙන්නේ. අයි මේ පල්ලෙහාක් තියෙනවා වලට වකරියසී මෙන්න මේක බැලුවහම. හයි. ඊළඟට අපි බලමු කොහොමද විභාගෙට එන ප්‍රශ්න කියලා. මොනවද විභාගෙට එන ප්‍රශ්න කියලා.